Heart Sri Lanka. අද හාට් SL මේ ප්ලට්ෆෝර්ම් එකේ අපි කතා කරන්නේ ලංකාවේ බොහොම වැදගත් ආචාර්යවරයෙකුට සමාජය පිළිබඳ පුළුල් අත්දැකීම් තියෙන පුද්ගලයෙක් නිසාම ඔහුගේ විශේෂත්වය තුළ ඔහු ප්‍රවීණයෙක්. සමාජ අධ්‍යයනය තමයි ඔහුගේ විශේෂත්වය. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ කලක් පීඨාධිපති වැඩ කරා සමාජ අධ්‍යයන අංශයේ. ඒ වගේම ඔහු සංවේදනය පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන පුද්ගලයෙක්. අපි බොහොම සතුටින් පිළිගන්නවා ආචාර්ය මහිම් මෙන්ඩිස් ඩොක්ටර් මහිම් මෙන්ඩිස්. ආචාර්යතුමනි දැන් මේ කතාව පටන් ගන්නකොට මම හිතුවා මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. මේක මට තියෙන ප්‍රහෙලිකාවක්. දැන් ශ්‍රී ලාංකිකයන් කනගාටු කාරණයක් හැම වෙලෙම කියන්නේ මේ රට හදන්න බෑ. මේ රට හදන්න බෑ. මේක තමයි අපේ මතය. ඇත්තටම මේ රට හදන්න බැයිද? මේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත්. වැදගත් ප්‍රශ්නයකට සමස්ත ජනතාව එවැනි උත්තරයක් දෙන්නට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි දරිද්‍රතාවෙන් සහ පීඩිතභාවයෙන් සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සදාචාරාත්මක දරිද්‍රතාවය සහ පීඩිතභාවය තිබෙනා වූ රටක, ඒ කියන්නේ බහුතර ජනතාව තෘතීක අධ්‍යාපනය නොලබපු රටක අවාසනාවකට 9% වැනි පිරිසක් රටේ තෘතීක අධ්‍යාපනය සම්පූර්ණ කරපු පිරිස. ඒක බොහෝ දෙනෙකු දන්නේ නැහැ. දේශපාලනඥයන් කතා කරනවා සාක්ෂරතාවය බොහොම ඉහළයි කියලා ලංකාවේ 99%. මම හිතන අපි පොඩි කාලේ ඉඳලා කියපු කතාවක් තමයි රට ඉහළම සාක්ෂරතාවය තිබෙනා වූ රටක්ය 99%ක්ම සාක්ෂරතාවය තිබෙනා වූ රටක්ය කියලා. නමුත් එය මිත්‍යාවක්. ඒක ප්‍රාථමික සාක්ෂරතාවය හෝඩියේ ඉඳලා 5 වෙනි ශ්‍රේණිය දක්වා. නමුත් මේ තෘතීක සාක්ෂරතාවය නොලබපු රටක ඉතාමත්ම පැහැදිලි මේ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීම. ඩොක්ටර් කියන උත්සාහ කරන්නේ දැන් තෘතීය අධ්‍යාපනයේ තියන අය අර ටර්ෂරි এডুকেෂන් තියන අය හිතන්නේ රට හදන්න බෑ කියලා. අනිත් සමස්තයම කියන රට හදන්න බෑ කියලා. ඒකද ඩොක්ටර්ගේ තර්කය? දැන් මහා පිරිසක් දැඩි ලෙස ව්‍යාකූල තත්වයකට පත් වෙලා තිබෙනවා. පශ්චාත් නිදහස යුගයේ post independence ශ්‍රී ලංකා. පශ්චාත් නිදහස යුගයේ අපිට පේනවා රට පාලනය කරපු ආණ්ඩු දිහා බැලුවම ඒ අය ප්‍රගතිශීලී වැඩ කටයුතු ගණනාවක් තිබෙනවා. ඉතාමත්ම මිත්‍යා දෘෂ්ටික සහ පහත් තර්කයක් තමයි මේ රට අවුරුදු 75 තිස්සේ හොරු රැලක් පාලනය කළ අය කිසිම ප්‍රගතිශීලී දෙයක් සිදු වුණේ නැහැ කියලා එක්තරා දේශපාලන කල්ලියක් තමන්ට බලය ලබා ගන්නට එහෙම තර්කයක් ඉදිරිපත් කළා. නමුත් සත්‍ය කරලා තිබෙන වැඩ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල විශාල ප්‍රගතියක් ඇති වුණාට ඒ ප්‍රතිසංස්කරණත් කිසිසේත් ප්‍රමාණවත් වන ආකාරයකට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා තමයි නිදහස් සෞඛ්‍ය ගැන කතා කළාට ඇඳන් යට ලෙඩුන් සිටින්නේ. ඉතින් වැසිකිලි, විද්‍යාගාර, ක්‍රීඩාගාර, ගුරුවරුන් හරියට වහලක් නැති පාසල් මහා සංඛ්‍යාවක් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන්නේ. දැන් ප්‍රශ්නයට මූලික උත්තරය තමයි සැබවින්ම රට හැදිය හැකි. සම්පූර්ණ පුනර්ජීවනයකට ලක් කළ හැකි. නමුත් ජනතාව තේරුම් ගන්නට ඕනේ මේ දේ කිරීමට ප්‍රථමයෙන්ම මේකේ තිබෙනවා මූලික පියවර ගණනාවක්. පැහැදිලිව ප්‍රගතිශීලී දර්ශනයක්. The vision for the country. හරියට සිංගප්පූරුවේ ලී කුවාන් යූ People's Action Party එක හරහා පෙන්වු කළා වගේ දර්ශනයක්. ඒ දර්ශනය පැහැදිලි විය යුතුයි. ඒ දර්ශනයට ගැලපෙන ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු විය යුතුයි.
ප්‍රතිපත්ති සම්පාදනයට ගැලපෙන ආකාරයේ ආයතනික ව්‍යූහයන් තිබිය යුතුයි. ආයතනික ව්‍යූහයන් වලට ගැලපෙන ආකාරයෙන් ඒ ආයතන තුලින් ක්‍රියාත්මක වන ෆන්ක්ෂන්ස් මොනවද කියන එක පැහැදිලි විය යුතුයි. ඒ ෆන්ක්ෂන්ස් පටිපාටියන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නා වූ විශේෂඥ පිරිස සිටිය යුතුයි. actors අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් the grand vision, the grand structures, policies, grand vision, grand policies, structures, functions, actions, actors. එතකොට මේ කාරණාව මම හිතන්නේ සාර්ථකව සිදු වෙලා නැහැ. ඒ නිසා තමයි අපගේ ආයතන සමාජ සංස්ථා කියලා සමාජ විද්‍යාව කියන්නේ මාධ්‍ය වේවා, අධ්‍යාපනය වේවා, සෞඛ්‍ය වේවා මේ සියලු සංස්ථාවල පසුබෑමක් ඇති වෙලා තිබෙන්නේ මේ කියන්නා වූ රාමුව තුල ක්‍රියාත්මක නොවන නිසායි. අයාලේ යන ගමන අපිට පෙනෙන්නේ හරියාකාරව විෂන් එකක් නැතිව අයාලේ යන විදියට ප්‍රතිපත්ති සම්පාදනය. දැන් මේ මොහොතේ අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. දැන් ડોක්ටර් මේ මහජනතාව මේ විදිහට හදන්න බෑ කියලා මතයක් ඇති කරගෙන තියෙන මට දැනෙන විදිහට අර ඔබ කිව්වා වගේ සමාජ සංස්ථා නැත්නම් ඉන්ස්ටිටියුෂන්ස් ගැන විශ්වාසයක් නැහැ. පවුල ගැන විශ්වාසයක් නැහැ. ගම ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ ආයතනය ගැන විශ්වාසයක් නැහැ. සමස්ත පද්ධතියම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒක මම හිතන්නේ පහුගිය මාස 12-24 වෙනි කාලේ ගත්තොත් සෑහෙන දුරට කඩාවැටීමක්. විශේෂයෙන් මේ ආර්ථික පරිහානියෙන් පස්සේ මේක අපිට දකින්න පුළුවන්. ආචාර්යතුමනි දැන් මේ විශ්වාසනීයත්වයේ නැතිවීම ඉතා බරපතලයි. මේක බරපතල තත්ත්වයක් ලෙස ඔබ දකින්නද නැත්නම් මේක අපිට රෙක්ටිෆයි කරන්න පුළුවන් තත්ත්වයක්ද? අතිශය බරපතලයි. නිකම්ම බරපතල නෙවෙයි. අතිශය බරපතලයි. මොකද සමාජ ක්‍රමය ඔබ පිළිගන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය අතිශය බරපතලයි. අතිශය බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ජනතාව දශක ගණනාවක් තිස්සේ වැටකාලා මේ මොහොත වෙනකොට ඓතිහාසික අරගලයකුත් ඇති වෙලා ඒක ඊ타ත්ම අවහිංසාවාදී විනයගරුකව සිදු වුණු අරගලයක්. කිසිම හිංසනයක් සිදු වුණේ නැහැ. හිංසනයක් ඉදිරියට කළේ කවුද කියන එක දැන් උසාවියෙන් පෙන්වුම් කරනවා. පොලිස්පතිවරයෙකුත් ඒ සම්බන්ධව අත්අඩංගුවට අරගෙන ඉවරයි. ඉතින් මේ කාරණාවලදී ජනතාව ඉතාමත්ම උකුසු ඇසින් with eagle eyes උකුසු ඇසින් බලාගෙන සිටිනවා පශ්චාත් අරගල යුගයේ හරියට පශ්චාත් යුද පරිසරේ post war conflict එක ඉවරුනේ නැහැ. ගැටනේ ඉවරුනේ නැහැ. දැන් අරගලයක් ඇති වෙලා තිබෙනවා. පශ්චාත් අරගල යුගයේ ඇතිවුණු දේශපාලන ක්‍රියාවලිය තුළ සැබවින්ම ජනතාවට කැපී පෙනෙන ලෙස ප්‍රතිසංස්කරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. විවිධභාවයක් ඇති රාජ්‍ය පාලනයක් ඇති වෙනවද කියන එක. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය සම්බන්ධව කලින් දූෂිතයි කියලා කියපු ආණ්ඩු ක්‍රියාත්මක වුණු පදනම පසුබිම සහ රාමුවට සහ මුලින්ම වෙනස් රාමුවක් තුළ නව රජය ක්‍රියාත්මක වෙනවද කියන දේ පශ්චාත් අරගල යුගයේ අරගලවාදී තරුණ ජනතාව විශේෂයෙන්ම උකුසු ඇසෙන් බලාගෙන සිටිනවා. අනිත් උදවිය බලාගෙන සිටිනවා නෙවෙයි. ඒ සියලු දෙනා බලාගෙන සිටිනවා. නමුත් මේ විශ්වාසය ඇති වූ නව රජය තුළින් ප්‍රතිසංස්කරණවාදී නව ක්‍රම වෙනසකට ගැලපෙන ක්‍රමයක් අලුත් ප්‍රතිසංස්කරණ
ඇති නොවන තත්ත්වයක් තුළ සමාජය ඉතාමත්ම දුක්මුසු ආකාරයට නැවත ඝට්ටනකාරී පරිසරයකට අනිවාර්යයෙන්ම පිය නගනවා ඇති. ඩොක්ටර් දැන් ඔබ පිළිගත්ත මේ විශ්වාසනීයත්වයේ නැති එක බරපතල ප්‍රශ්නයක්, බරපතල කාරණයක් කියලා. ඇයි ඒක එච්චර බරපතල කාරණයක් වෙලා තියෙන්නේ? රටකට මෙහෙම යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඒක සමාජයට කොච්චර බලපෑමක් කරනවද? ඕනෑම අවස්ථාවක රටක ජනතාව තරුණ මැදිවිය පරිණත වයෝවෘද්ධ මේ සියලු ජනතාව ආයෝජනය කරන්නේ සැබෑ වෙනසක් සඳහායි. ඉතින් ඒ ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන්ට වෙනස්කම් පිළිබඳ කියපු පරිදි බලයට එන්නට හදන්නා වූ උදවිය දේශපාලන තරගයේදී කියපු පරිදි බලය ලබා ගැනීමේ තරගයේදී නැතිවරණ ක්‍රියාවලියේ කියපු පරිදි කටයුතු කරන්නේ නැත්නම් පරස්පර විරෝධීව කටයුතු කරනවා නම් විනිවිද භාවය වනසමින් ක්‍රියාත්මක වෙනවා නම් නිදසුනක් විදියට අපි ගත්තොත් විදේශ ගනුදෙනු වලදී bilateral relations ඉන්දියාව සමග දැඩි ලෙස ඉන්දියන් විරෝධී ප්‍රතිපත්තියක පීඨපු කණ්ඩායමක් තමයි දැන් රට පාලනය කරන්නට ඇවිල්ලා තිබෙන්නේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු මොහොතේ මහා පරිමාණයේ මිනිමැරුම් විශ්වවිද්‍යාල ආචාර්යවරු උපකුලපතිවරු මාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරලා මොරටු විශ්වවිද්‍යාලයේ මාචාර්ය පටුපත විතාරණ උපකුලපතිවරයා ශ්‍රේෂ්ඨ කලාකරුවන් විජය කුමාරතුංගලා මේ සියලු දෙනා අමුවේ ඝාතනය කරපු කල්ලියක් තමයි අද බලයට පත් වෙලා තිබෙන්නේ. මොවුන් කිව්වේ ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්නට මේ යන වෑයම දිවිහිමියෙන් පරාජය කරනවා කියලා. නමුත් අද දවසේ මේ උදවිය රාජ්‍ය බලය ලබාගෙන ඉන්දියාවත් එක්ක ගිවිසුම් 10කට කිට්ටු සංඛ්‍යාවක් ආරක්ෂක ගිවිසුමකුත් ඇතුව අත්සන් කළ තිබෙනවා. ඔබයි මමයි රටේ ජනතාව ඒ පිළිබඳව කරුණු කිසිවක් දන්නේ නැහැ. කරුණු ඉදිරිපත් කරන්නයි කියලා කිව්වම ඔවුන් කියනවා අපි ඉන්දියාවෙන් අහලා තමයි ඒක කරන්න ඕනේ. අපිට පුළුවන් කමක් නැහැ ඔබට කරුණු ප්‍රකාශ කරන්න. එහෙනම් මෙවැනි ප්‍රතිපත්තීන් හරහා ජනතාව කුපිත නොවේවිද? විශේෂයෙන්ම තරුණ ජනතාව කුපිත නොවේවිද? පැහැදිලි. දැන් ආචාර්යතුමනි මේ ඔය කාරණාත් එක්ක නැගෙන තව ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් ඔබගේ පිළිතුරෙන් මම ඔකහාගත්ත ප්‍රශ්නයක් තමයි දැන් about policy making. ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කියන එක යම් තාක් දුරකට සිදු වුණාට මම හිතන්නේ අපි රටක් විදිහට බොහොම පසුගාමී තත්වයක ඉන්නේ. මේ policy making වලදී මම ඇඟිල්ල දික් කරන පිරිසක් තමයි ඔබගේ ප්‍රජාව. ඒ කියන්නේ මේ රටේ උගත් මිනිස්සු අවංකභාවයෙන් policy making වලට contribute කරන්නේ නැහැ. I can't believe this. අපේ රටේ ලොකුම අභියෝගය මේ ඉන්ටෙලිජන්සිය නැත්තම් ඇකඩමික්ස් මේ අය සක්‍රියව පොලිසි මේකින් වලට එන්නේ නැහැ. තමන් වැඩ කරපු පක්ෂයේ ආණ්ඩුව බලයට ආව සභාපතිකමක් ගන්න තමයි උගත්තු දඟලන්නේ. මේක තමයි යථාර්ථය. මේකට උත්තරේ මොකක්ද? ඇයි මේ පොලිසි මේකින් අපිට කරන්න බැරි? ඔබ මං එල්ල කරන චෝදනාව ඔබ පිළිගන්නවද? ඔබ මේක බාර ගන්නවද? ඔබට වෙන උත්තරයක් තියෙනවද මේකට? නිහතමානීව සැබවින්ම පිළිගනිමි. ඒ පිළිගත්තේ නැත්තම් මම හිතන්නේ ජනතාව අපිත් සමග මේටත් වඩා කුපිත වේවි. මොකද රටේ ජනතාව ප්‍රකාශ කරන දේ තමයි මේ රට වනසන්නට කටයුතු කරලා තිබෙන්නේ රටේ අර තෘතීක අධ්‍යාපනය නොලබපු බෞතරය නෙවෙයි උගතුන්ය කියන එක. එහෙම මතයක් තියෙනවා. උගතුන්ය කියන එක. පරස්පර විරෝධීව කටයුතු කරමින් විනයක් නොමැතිව ප්‍රතිපත්තියක් නොමැතිව වටිනාකම් නොමැතිව ආකල්පමය වශයෙන් බංකොලොත් භාවයකින් පෙළෙමින් මේ අය ඔබ කිව්වා වගේ අවස්ථාවාදීව තමන්ගේ පටු වාසිය සඳහා තනතුරු අරගෙන කටයුතු කරලා තිබෙනවා. නමුත් ඔවුන් සැබෑ ප්‍රගතියක් අත්පත් කරගෙන නැහැ ජනතාව පැත්තේ ඉඳලා ප්‍රතිපත්ති සම්පාදනය තුළ. දැන් ඊට හේතුවක් විදියට අපිට නැවත වරක් පෙන්නුම් කරන්න වෙන්නේ
අර මම කලින් කිව්වා වගේ සැබෑ දර්ශනයක් නොමැති කල්හි එනම් සිංගප්පූරුව කොහොමද වෙනස් වෙන්නේ ලී කුවාන් යූ People's Action Party ඒක 950 ගණන් වල People's Action Party එක පීඨවන මොහොතේ he had a very broad vision yes. about a modern city state out of a port city වරායක් විතරක් තිබිච්ච ඉතාමත්ම දූෂිත මිනිසුන් කටයුතු කරපු ඒ වරාය ආශ්‍රිත නගරය කොහොමද මහා විශාල තරඟකාරී මූණුවරක් ඇති නවීන රාජ්‍ය බවට පත් කරන්න කියන්නේ. දැන් ආචාර්යතුමනි දර්ශනය තමයි. ඔව්. අපේ උගතුන්ට තිබිලා නැත්තේ. හොඳයි. දැන් ආචාර්යතුමනි දැන් මම ඒ ප්‍රශ්නය හැම ඔබ නිහතමානීව පිළිගත්තා. ඒ මං කියු ප්‍රශ්නයට පාදක වෙච්ච කාරණා. හැබැයි මම විශ්වාස කරනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වවිද්‍යාල තුළ ඉතා නිහතමානීව තමන්ගේ කාර්යභාරය කරන ආචාර්යවරු රැසක් සිටිනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ this is my learning දාර්ශනිකයෝ බිහි කරන්න බිහි වෙච්චි විශ්වවිද්‍යාල වෛද්‍යවරු බිහි කරන විශ්වවිද්‍යාල ආර්ථික විශේෂඥයන් බිහි කරන විශ්වවිද්‍යාල කලාකරුවන් බිහි කරන විශ්වවිද්‍යාල තුළ තමයි මං අහලා තියෙන්නේ ලංකාවේ ලොකුම පොලිටික්ස් තියෙන්නේ. ලංකාවේ ලොකුම පොලිටික්ස් තියෙන්නේ මේ ඇකඩමික්ස්ලා අතර. ඒ කියන්නේ තරතුරක් ගන්න ගියත් යම් කිසි රිසර්ච් එකක් කරන්න ගියත් නොයෙකුත් ආකාරයේ පොලිටික්ස් මේක ඇතුලේ තියෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. ඒක පාටි පොලිටික්ස් නෙවෙයි. සමහර පුද්ගලවද්ද කාර්යයක්. මේක සත්‍යයක්ද? සත්‍යයි. එක දෙයක් කියන්නට ඕනේ. විකෘති ලෙස දේශපාලන කරණයකට දේශපාලන කරණය අස්වාභාවික දෙයක් නෙවෙයි ස්වභාවික දෙයක්. මම මේ කියන්නේ dysfunctional politicization විකෘති දේශපාලන කරණයකට ලක්වුණු සමාජයක්. සමාජයේ ප්‍රතිරූපණයක් තමයි විශ්වවිද්‍යාල, පන්සල, මාධ්‍ය මේ සියලුම වෘත්තීන් පාර්ලිමේන්තුව ඒ සමාජයේ දූෂිත දේශපාලන කරණයකට විකෘති දේශපාලන කරණයකට මොකද්ද විකෘති කියලා කියන්නේ ප්‍රතිගාමී. අපි නිදර්ශනයක් විදිහට ගත්තොත් මොකද්ද ප්‍රතිගාමී කියලා කියන්නේ කියලා. අවුරුදු 30ක යුද්ධයක් තිබුණු රටක අපි දන්නවා බලය ජනතාවගේ අතට යා යුතුයි. ජනතාවගේ අතට යා යුතුයි. උතුරේ ජනතාවට, ඌව වෙල්ලස්සේ ජනතාවට, දකුණේ ජනතාවට, උතුරු මැද පළාතේ ජනතාවට තමන්ගේ දේශපාලන අයිතීන් අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදෙන්නට අවකාශ තිබිය යුතුයි. නමුත් power sharing කියන බලය බෙදා ගැනීම නම් වූ සංකල්පය පිළිබඳව මොවුන් කතා කරන්නට ගියාම එක පැත්තකින් කතා කරන්නට බයයි මරුන් කන්නට සිදු වෙවි කියලා බෙදුම්වාදී කියලා හම්බඩු ගසයි කියලා කවුද හම්බඩු ගසන්නේ එක්ක මාධ්‍ය උගතුන් නියෝජනය කරන මාධ්‍ය පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මේ සියලු දෙනා සිවිල් සමාජයේ උගත් ප්‍රජාව තමයි මේ බෙදීමක් ඇති කරන්නේ. ආචාර්යතුමනි දැන් ඔබ මාධ්‍ය ගැන කතා කරපු නිසා මමත් මාධ්‍යවේදියෙක් නිසා අපේ පැත්තේ ලොකු වගකීමක් තියෙනවා. අවාසනාවකට ලංකාවේ මීඩියා දැන් තනිකර බිස්නස් එකක්. ඒක ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට පවත්වන තත්ත්වයට පත් වෙලා. මාධ්‍යයේ මේ හැසිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්. සමාජ පරිහානියට බලපාන ප්‍රධානතම හේතුවක් ප්‍රධාන මාධ්‍යයන් තුළ සිදුවන මේ අවැඩ මම කියන මේකට අවැඩ සිදු නොවිය යුත්තක් සිදු වෙමින් තිබෙන එක අපි ටීවී බැලුවොත් රේඩියෝ ඇහුවොත් අපිට ඒක තේරෙනවා භාෂාවෙන් පටන් ගත්තාම කන්ටෙන්ට් එකට යනකම් නැත්නම් පොලිටිකල් වීව් එකේ තරට ගියත් මේක සිද්ධ වෙනවා. ඔබ මේ සම්බන්ධ හොඳ අධ්‍යයනයක නියැලිච්ච පුද්ගලයෙක් විදිහට මේ මාධ්‍ය විසින් රට කරගෙන යන තත්ත්වයට මාධ්‍ය තමයි දැන් රට කරන්නේ. එහෙම සංස්කෘතියක් මේ රට රැවිලා තියෙන වාසනාවකට. ඔබ ඒ ගැන දකින්නේ කොහොමද? ශ්‍රී ලාංකික මාධ්‍ය සංස්කෘතිය පිළිබඳව මම කරලා තිබෙන පර්යේෂණවල හැටියට වගේ MPhil නිබන්ධනය එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාධ්‍ය වේදය සම්බන්ධවයි ඉතාමත්ම පැහැදිලිව පෙන්වුවෙන දෙයක් තමයි මාධ්‍ය journalism as a professional occupation
කියන කාරණාවේදී අපි තවමත් අවාසනාවකට මාධ්‍ය වෘත්තීයකරණයට ලක් වෙමින් තිබෙන්නා වූ වෘත්තයක් අවාසනාවකට වෙන විදිහෙන් කියනවා නම් මාධ්‍ය තුල ජනමාධ්‍ය වේදීන් විදියට කටයුතු කළ යුත්තේ කුමන ආකාරයක පිරිසක්ද කියන එක පිළිබඳව විශාල ප්‍රශ්නයක් ගැටලුවක් ඇති රටක් බවට පත් වෙලා තිබෙනවා. පැහැදිලි. මුඛරිකම තිබුණු පළියට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවේදියෙකු විය නොහැකි. ඒ වගේම පුවත්පත් කලාව තුලට ඇතුල් වෙන්නට පුළුවන් කමක් නැහැ. යමක් ලියන්නට පුළුවන් කමක් තිබිච්ච පළියට. ඉතින් වෘත්තීයමය විනය සහ බුද්ධිමය ක්‍රියාවලියක් ආශ්‍රිත අධ්‍යාපනයක් නොමැතිව දැන් එංගලන්තයේ ස්කැන්ඩිනේවියානු රටවල් වල යුරෝපා සංගමයේ රටවල් වල ජනමාධ්‍යවේදීන් ආයතන වලට බඳවා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අවම වශයෙන් ඔවුන් උපාධිධාරීන් විය යුතුයි. ඔවුන්ගේ කුසලතාවය පිළිබඳව තක්සේරුවක් තිබෙනවා. එහෙම දෙයක් නැහැ. ඉතින් හරියට පූජ්‍ය පක්ෂය වගේ මාධ්‍ය තුලත් ඒ වගේම පාර්ලිමේන්තුවත් මේ සියලු ආයතනවල වෘත්තීයමය පදනම හේතු කොටගෙන ඇතුල් වෙච්ච උදවිය වෘත්තීයමය මනසකින් ඇතුල් වෙච්ච උදවිය බොහොම අතලොස්සක් ඉන්නේ. එය මූලික ප්‍රශ්නයක්. හොඳයි ආචාර්යතුමනි, මගේ අවසන් ප්‍රශ්නය අපි බොහොම වැදගත් කාරණා කීපයක් කතා කරා. අපි පටන් ගත්තේ මේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්, අපි ප්‍රතිපත්ති සම්පාදනය කතා කරා. මම ඔබට උගතුම් පිළිබඳ චෝදනාවක් කරා. ඒ වගේම අපි මාධ්‍යයට මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කතා කරා. මගේ අවසන් ප්‍රශ්නය තමයි මම හිතන්නේ බහුතරයක් දෙනා කැමති මේ රට තවත් ඉදිරියට යනවට. හැබැයි අපි ඒකට පර්සනලි කරන කොන්ට්‍රිබියුෂන් එක ඉතා අඩුයි. කලෙක්ටිව්ලි අපි ඒක කරන්නේ නැහැ. හැබැයි අපි ඉගෙන කතා කරනවා. උගත් පුද්ගලයෙක් විදිහට, ජීවිතය පිළිබඳ හොඳ අත්දැකීම් ඇති පුද්ගලයෙක් විදිහට මේ රට අපි බලාපොරොත්තු වෙන දියුණු වෙච්ච රටක් බවට පත් කරන්න කුමන ආකාරයේ පරිසරයක් මේ රට තුළ නිර්මාණය විය යුතුද? පරාර්ථකාමී නායකයන් සිටිය යුතුයි. කෙසේ හෝ බලය දැහැ ගැනීම ව්‍යාපෘතිය නොකරගත් නායකයන් සිටිය යුතුයි. කෙසේ හෝ බලය ලබාගෙන බලයට තිබෙන මේ බල තණ්හාව හේතු කොටගෙන මේ රට දැඩි ලෙස විනාශමුඛයට ගිහිල්ලා තිබෙනවා කියන එක පැහැදිලි. ඒ වගේම ජනතාව පැත්තෙන් ජනතාව මේට වඩා බුද්ධිමය වශයෙන් අවදි විය යුතුයි. කලකිරීම පමණක් දේශපාලන පක්ෂයක් වෙනස් කිරීමට සාධකයක් විය යුතු නැහැ. කලකිරීමට වඩා උන් බලන්නට ඕනේ පක්ෂයක් මේ වන පිරිස නායකයා ඔහුගේ දර්ශනය, ඔහු කෙබඳු පුද්ගලයෙක්ද, ඔහු දූෂිතයෙක්ද, ඔහු බොරුකාරයෙක්ද, ඔහු ආත්මාර්ථකාමී යොමුවකින් දේශපාලනය කරපු මිනිස්සෙකුද කියන කාරණාව ඉතාමත්ම වැදගත්. එහෙම නායකයන් අප අතර ඉන්නවා. නමුත් ඒ අය ජයග්‍රහණය නොකලා වෙන්නට පුළුවන්. බලය දැහැගත් නායකයන් අද ජනතාවගේ පැසසුමට ලක්වුණු බවක් පෙනෙන්නේ නැහැ. ඉතා ප්‍රබල මට්ටමේ නායකයන් හිටියා. මේ පක්ෂවල බලය බලහත්කාරයෙන් දැහැගන්නට ගිය නායකයන්, ජනවරමක් නොමැතිව බලය ලබා ගන්නට ගිය නායකයන් පිළිබඳව අවසන් තීන්දුව නිගමනය වුණේ ඔවුන් තවදුරටත් ජනසම්මතවාදී ක්‍රියාවලිය තුළ ජනතාව වරමක් නොදිය යුතුයි කියන කාරණාව. ඉතින් පරාර්ථකාමී යොමුවක් ඇති නායකත්වයේ වැදගත් රට ඉදිරියට ගෙන යන්න. රට ඉදිරියට ගෙන යන්නට පරාර්ථකාමී නායකයන් මෙරට අවශ්‍ය යන්න තමයි ආචාර්ය මහිම් මෙන්ඩිස් මහත්මයාගේ මතය. මම හිතන්නේ ඒක බොහොම වැදගත් උපදෙසක්, වැදගත් පණිවිඩයක්. අපි තවත් දවසක Heart SL platform එකට අපි ඉන්වයිට් කරනවා ඩොක්ටර් මහිම්ට. අපි කැමතියි ඔබතුමා වගේ උගත් අයත් එක්ක මේ ඉන්ටරැක්ෂන් එක කරන්න. මොකද මේ රට ගැන අපි අවංකවම ආදරයෙන් ඉන්නවා නම් මෙරට අනාගතය හදන්න අපි හැමෝම යම් කිසි සම්මාදමක් විය යුතුයි. ඒක මං හිතන්නේ මේ මොහොතේ අපේ තිබෙන වගකීම. ඔබ කිව්වේ හොඳ කතාවක්. මේ රටට පරාර්ථකාමී නායකයන් තදින්ම අවශ්‍ය මොහොතක් මේ. Heart Sri Lanka.